ලස්සනම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මං අදත් ආවා ඕගොල්ලොන්ව බලලා යන්න. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද දවස නම් ඉතින් කිසිම ප්ලෑන් එකක් කලින් කරලා තිබුණු දවසක් නෙමෙයි. ඔන්න උදේ නැගිට්ටට පස්සේ තමයි අද මුළු දවසේම උණු සිද්ධි එක පිට එක ගලපගෙන යන්න උනේ. අද සතියේ මැද නිවාඩු දවසක් බ්‍රහස්පතින්දා. ඔන්න අද අපේ පොඩ්ඩොන්ටත් ඉස්කෝලේ නිවාඩු. නිවාඩු දවසක් කියලා මං ඉතින් කම්මැලිකමේ නම් අද නිදාගෙන හිටියේ නෑ. වෙනදා වගේම උදේ නැගිටලා කෑම ටික හදලා බබාලගේ තිබුණ යුනිෆෝම් ටිකත් උදේම හොදලා දාලා ඔන්න ඉතින් අද ටිකක් නිදහසේ ඉන්නවා කියලා තමයි හිතාගෙන හිටියේ. උදේ වැඩට ගිය හස්බන්ඩ් ඔන්න ඉතින් 10 විතරනකොට ගෙදර ආවා. එයා ගෙදර ඇවිල්ලා තේ එකක් බොමු කියලා ඔන්න අපි කට්ටියත් එක්කම තේ එකක් බිව්වා. එයා අදවත් ටවුන් එක පැත්තට ගිහින් පොඩි රවුමක් දාලා එමුද කියලා ඇහුවා. මේ තැනට යන්න නම් එයා ගොඩක් දවස් ඉඳලා කතා කරා. ලාබෙට බඩු වගේක් තියෙනවා චුට්ටක් ගිහින් බලලා එමුද කියලා. මං ඉතින් අදිමදි කර කර හිටියානේ මුකුත් ඔය වගේ ගන්න නැතුව ඇති. ප්ලාස්ටික් බඩුනේ තියෙන්නේ කියලා. ඔන්න ඉතින් එයා කියනවා බැරිම තැන කමක් නැහැ මොනවා හරි දෙයක් තිබුණොත් අරන් එමු නැත්තම් බලලා එමු කියලා. ඔන්න ඉතින් අපි යන්න පිටත් වුණා. ඔන්න ගිහින් ඔයාට පස්සේ ගත්ත වීඩියෝ ටිකක් තමයි මේ ඔයාලටත් මං අරන් ආවා. ඇත්තටම මේ බඩු සමහර ඒවා නම් තිබුණා 350ට ගොඩාක් අපිට ලාභෙට. සමහර ඒවා නම් ඉතින් අපිට වැඩක් නැති ඒවත් තිබුණා. ඒ අතරින් අපිට ගැළපෙන මන් ළඟ නැති දේවල් ටිකක් තෝරාගෙන අපිත් අරන් ආවා. ගෙදර ගිහින් බලමුකෝ මං අද මොනවද ඉතින් තෝරාගෙන අරන් ආවේ කියලා. මේ වගේ සේල් ගොඩාක් ටවුන් වල දැන් තියෙනවා කියලා මටත් දැනගන්න ලැබුණා. ඕගොල්ලෝගේ පැත්තෙත් මෙහෙම එකක් තියෙනවා නම් චුට්ටක් ගොඩ වෙලා බලන්න. හැබැයි ඕගොල්ලෝ ගන්නකොට හරි පරිස්සමින් Tamanට ගැලපෙන්නේ මොනවද කියලා තෝරලා බලලා ගන්න. මොකද පාළු දුණු ඒවා තියෙනවා 350ට වටින්නේ නැති ඒවා තියෙනවා. චුට්ටක් මේ ගැනත් හිතලා හොඳට තෝරලා බලලා ගන්නකෝ. දැක්ක ගමන් ආසාවට ප්ලාස්ටික් බඩු ගොඩක් නම් තෝරගෙන ගෙදර අරන් යන්න එපා යාළුවනේ. ඔන්න ඉතින් ඒ ටිකක් තරගෙන අපි ගෙදර එන අතරමඟදී අපිට කොස් විකුණන තැනක් හම්බ වුණා. අපි එතනින් ඉතින් කොස් ටිකකුත් අරගෙන තමයි මේ එන්නේ. ඒක නම් වීඩියෝ කරගත්තේ නෑ. බලන්නකො තවත් අපිට ඒ අතරමඟ ලස්සන තැනක් හම්බ වුණා. එතෙන්ට නම් ඉතින් ගිහින් චූටි වීඩියෝ එකක් හරි ගන්න නම් අමතක කරේ නෑ. මොකද මේවට හැමෝම ආසයිනේ අපි. මේ වීඩියෝ එක නම් ගත්තේ අපේ චූටි බබා තමා. එයාට ගන්න ඕනි කියලා ඔන්න ෆෝන් එක ඉල්ලගෙන ඔන්න ඔය වීඩියෝ එක ගත්තා ඉතින්. අපි හැමෝම ආස නිසා මං ඉතින් ඒ ටිකත් එකතු කරා. මම මෙතනින් ගත්ත රෝස පැලේ ඔයාලා වීඩියෝ එක මුලින්ම දකින්න ඇති. ඔන්න ඉතින් අපි ඒකට හරියන පෝච්චියකුත් පෝච්චි විකුණන තැනට ගිහිල්ලා අරගෙන තමා දැන් ගෙදර යන්නේ. මෙන්න මේ පෙන්නන දේවල් චුට්ටක් අපහැදිලි වෙයිද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද අපේ චූටියා ඉතින් ෆෝන් එක දෙන්නලු එයා වීඩියෝ එක අල්ලන්නලු අම්මට පෙන්නන්න කියලා. ඉතින් ඔන්න එයාගෙන් කරදරේ නිසා මං කිව්වා එහෙනම් ඔයා චුට්ටක් ෆෝන් එක අල්ලලා පෙන්නන්නකෝ කියලා. ඔන්න මේ ටික වීඩියෝ කරේ. ඔන්න ඔය විදිහට මම ග්‍රේටරයක් ගත්තා. අපේ චූටියාටයි අක්කටයි දෙන්නට ඕනේ කියලා මෙන්න මේ වගේ බීම බොන කප් දෙකක් ගත්තා. ඒ දෙක නම් වටිනවා යාළුවනේ. මාගාව ප්ලාස්ටික් එකෙන් හදපු ග්‍රේටර් එකක් තමයි තියෙන්නේ. මේක නම් යකඩ එකක්ම ඒ නිසා මම ඒක ඉතින් ගත්තා. ඔන්න ඔය විදිහට අර තෙල් වලින් බේරලා ගන්න පුළුවන් හැඳි දෙකක් ගත්තා. මෙන්න මේ කප් එකක් ගත්තා. ඒකේ කොටස් 3කට වෙන් කරලා තියෙන්නේ. මේක ඉතින් මට රයිස් එකක් වගේ හදන වෙලාවට කැරට් ලීස් ගෝවා ටික එහෙම කපලා දාගන්න පුළුවන් කියලා හිතලා තමයි මම මේක ගත්තේ නා. මේක ඉතින් අපි චිකන් වගේ බදින වෙලාවට ගොඩාක් වටිනවා. මේ වගේ දේවල් මන් ළඟ නැති නිසා තමයි මම මේ වගේ දේවල් ටිකක් තෝරගත්තේ. ඔන්න ඉතින් අපිට මේ දවස්වල ගොඩාක්ම වටින දෙයක් තමයි මෙන්න මේක. මොකද මේ දවස්වල හුළඟ වැඩිනේ. ඉතින් යාළුවනේ රෙදි ටික වැලට දාපුවාම රෙදි ටික ඔක්කොම බිම වැටෙනවා. ඔන්න ඒකට විසඳුමක් විදිහට අද තව කටු පැකට් එකකුත් මං අරගෙන ආවා. මේ තියෙන්නේ ස්ප්‍රේ කරන ඔයිල් බොටල් එකක්.
ඔන්න මාගාව ඒක නැති නිසා ඒකත් දැක්කහම ඉතින් මට ටිකක් ගන්න ආස හිතුන නිසා ඔන්න කිව්වා එහෙනම් හස්බන්ඩ් ගන්න කියලා. ඒ බොටලෙකුත් මම ගත්තා. මේක ඉතින් වීදුරුනේ 350ට නම් ගොඩක් වටිනවා කියලා තමයි මට නම් හිතුනේ. මම තේ හැඳි සෙට් එකක් ගත්තා. ඔන්න ඉතින් ඕක අපිට කට්ටිය ගොඩක් ගෙදරට එන දවසකට ඉතින් වටිනවා. ඒ නිසා මං ගාව තියෙන හැඳිත් දැන් ටිකක් පරණ වෙලා තියෙන හින්දා මට හිතුණා ඒක ගත්තොත් හොඳයි කියලා. මොකද ඒක ටිකක් හොඳට හයියටත් තිබුණා. සමහර ඒවා අපි දැන් කඩෙන් ගන්න ගියාම ඒවා ඇත්තටම හයිය නැති ඒවා තියෙනවා. ඔන්න ඔය විදිහට පිඟානක් ගත්තා. තව මම පොඩි ට්‍රේ එකක් ගත්තා. මොකද වටලප්පම් වගේ හදා ගන්නකොට මං ගාව ඇත්තට මේ වගේ පොඩි ට්‍රේ දැන් නැති නිසා. මේ විදිහට තෙල් බේරෙන්න තියන්න පුළුවන් එකක් තිබුණා. ඔන්න ඒක ගත්තා. ඒක නම් මේ සුලින් තියා ගන්නත් පුළුවන්. නැතුව අර අඩිය නැති එකක් තමයි මං ගාව තියෙන්නේ. ඔන්න ඉතින් මට ගෙදරට තව වටින දෙයක් ගත්තා. මොකද මගේ ඉස්සරහා දාලා තියෙන රබර් පාපිස්ස කැඩිලා. ඒ නිසා ඉතින් මේ රබර් පාපිස්ස ගත්තා. ඒකත් පාඩු නෑ 350ට යලන හොඳ හයියට තියෙන රබර් පාපිස්සක් තමයි ඒක. ඔන්න ඔය බඩු ටික තමයි මං අරන් ආවේ. මේ තියෙන්නේ අපි එනකොට ගත්තු කොස් මල්ල. ඔන්න තව අන්නාසි විකුණනවා දැකලා මගේ ආසම කෑමනේ අන්නාසි. ඒ නිසා ඉතින් හස්බන්ඩ් අන්නාසි ගෙඩියකුත් අරන් දුන්නා. තව ඒ අතරමඟදී වැව් මාළු විකුණන තැනක් තිබුණා. ඔන්න ඒකත් ගත්තා. බලන්නකො අද කොච්චර දේවල් ටවුන් එකට ගිහින් අරන් ඇවිද්ද කියලා. බීම බොන කප් දෙක ගෙදර අරන් ආව වෙලාවෙ ඉඳලා චූටියට ඉතින් ඉවසිල්ලක් නැහැ. ඒකට දාලා බීම එකක් බොනකා. අනේ හදලා දෙන්න බීම එකක් කියනවා බැරිම තැන. ඔන්න ඉතින් මේ නාරන් ටික නම් ඊයේ තමයි හස්බන්ඩ් ගෙනල්ලා තිබුණේ. දැන් ඉතින් ඕකෙන් එකක් හදලා දීලා ඉන්නව. නැත්නම් අද ඉතින් මගේ අනිත් වැඩ ටික කරගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ මෙයත් එක්ක. පව් ඉතින් චූටි අය ඒ වගේ පොඩි දෙයක් වුණත් හරිම ආසයිනේ. ඔන්න ඉතින් එයාගේ ආසාවත් ඉටු කරලා දීලා මං දැන් ඉක්මනින්ම මේ උයා ගන්න හදන්නේ. මොකද චූටි බබාගේ හවස ක්ලාස් එකේ රැස්වීමකුත් තියෙනවා. මං ඒකට යන්නත් ඕනි. දැන් ඉතින් මේ ගෙනාව වැව් මාළු ටික හොඳට සෝදලා ඒක උයා ගන්න තමයි මං හදන්නේ. තව තියෙනවා කොස් ගෙනාවා. ඒ ටිකත් ඉක්මනට දැන් සුද්ධ කරලානේ තියෙන්නේ. ඒ නිසා ඉක්මනටම ඒකත් උයා ගන්න ඕන. අද ඉතින් පුතත් ගෙදර ඉන්න නිසා යා මට ගොඩක් උදව් කරනවා මේ වෙලාවේ. එයාගෙන් තමයි දැන් ඔන්න කියලා කොස් ඇට ටික තලා ගත්තා. එයා ඉතින් මට පොල් ටික ගාලා දුන්නා. ඔය වගේ උදව් කරපු නිසා මට ඉක්මනින්ම කෑම ටික නම් හදා ගන්න පුළුවන්. අද ඉතින් උදේ වරුවෙන් මට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් කියලා තමයි මම හිතාගෙන හිටියේ. හවස චූටි බබාගේ ක්ලාස් එකේ රැස්වීම තියෙන්නේනේ. ඒ වුණාට ඉතින් උදේ නිකන් ඉන්න පුළුවන් කියලා හිතපු මට අද ගොඩාක් වැඩ කරගන්න ගොඩක් ගමන් බිමන් යෙදුණු දවසක් වුණා. බලන්නකෝ. කොමින් හරි ඉක්මනට මම දැන් කොස් මඳුරු ටිකත් සෝදලා කපා ගත්තා. ඒ අතරේ ඔන්න මගේ පුතා කොස් ඇට ටිකක් තලලා දුන්නා. දැන් ඉතින් ටක් ගාලා මුලින්ම කොස් ඇට ටික තැම්බෙන්න මං ලිපේ තියාගත්තා. අද උදෙන්ම හස්බන්ඩ් කිව්වා දවල්ට අඟුණ කොළ සම්බෝලයක් හදමු කියලා. ඒ නිසා ඔන්න හොඳ වෙලාවට මම උදේ ඒ කොළ ටික කඩලා ටවුන් එකට යන්න කලින් හොදලා වතුර බේරෙන්න තියලා තිබුණ නිසා කොළ ටික ඉක්මනින් කපලා සම්බෝලයට අවශ්‍ය කරන දේවල් ටික දාලා සම්බෝලේ හදාගත්තා. දැන් ඉතින් තවත් වීඩියෝ කර ඉන්න නම් වෙලාවක් නෑ. මට දැන් හොඳටම පරක්කු වෙලා බබාගේ ක්ලාස් එකේ රැස්වීමට යන්න. ඒ නිසා ටක් ගාලා මං ඉතුරු ටික ඉතින් ඔන්න ඉක්මනින් උයා ගත්තා. වීඩියෝ එක නවත්තලා. ඔන්න ඉතින් මම ආපහු ආවට පස්සේ ගත්තු වීඩියෝ එකේ ඉතුරු කොටස තමයි මේ තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වේ මම රෝස පැලයක් ගෙනාවා කියලා. ඔන්න ඒ ගෙනාපු රෝස පැලේ මම ගත්තු පෝච්චියයි තමයි මේ තියෙන්නේ. මේකත් ඉතින් හෙට උදේවත් හදා ගන්න ඕනි එළියේ. ඔන්න මට ඇවිල්ලා අස් කරන්න තිබුණේ ඒවා ටික ටටක් ගාලා මං අස් කරගත්තා. අස් කරගෙන ඉතින් නෑවා. දැන් නාලි වෙරලා තියෙනවා චූටි බබාගේ ක්ලාස් එකට ගිහින් දාන්න ඕනේ. ඔන්න දැන් ඉතින් යාව ලෑස්ති කරගෙන මේ ක්ලාස් එක ගාවට ඇවිත් තමයි ඉන්නේ. දැන් ඉතින් මෙයාව ක්ලාස් එකට දාලා මායි හස්බන්ඩ්යි අපි දෙන්න පොඩි ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් ගමන යන්න කලින් ඒකට අවශ්‍ය කරන දේවල් ටිකක් ගන්න තමයි අපි මේ ගොසිරි බඩු කඩේට ආවේ. ඔන්න ඉතින් අපිට අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන පාර්සල් තුනකුත් හදාගත්තා. අපි ඒ ටිකත් අරගෙන යන්නේ දැන් මේ යාළුවෝ 3 දෙනෙක් බලන්න තමයි.
මේ වෙලාවෙ ඉතින් හවස 6ත් පහු වෙලා තියෙන්නේ. ඒ යන අතර වාර ගත්ත පොඩි වීඩියෝ ටිකක් තමයි මේ තියෙන්නේ. මේ වෙලාවේ ඇත්තටම පරිසරය හරිම ලස්සනයි. මේ ගමන යන්න අපි දැන් ගොඩක් දවස් හිතාන හිටියේ අපිට ඇත්තටම වෙලාවක් තිබුණේ නෑ යන්න. අද තමයි ඉතින් ඔන්න දැන් හවස වැඩකුත් නැති නිසා එහෙනම් ගිහින් එමු කියලා යන්න කතා වුණේ. මොකද දැන් මං දවල්ට හදපු කෑමත් ඉතුරු වෙලා තියෙනවා. ප්ලෑන් එකක් නැති වුණත් මේ වගේ ගෙවෙන දවස් හරිම ලස්සනයි. මොකද ඉතින් අපි වෙනදාට ප්ලෑන් කර කර අද මේ වැඩේ කරනවා කියා හිතාන් ඉන්නවනේ. සමහර දවසට ඒ වැඩ ටික කරගන්නත් බැරි වෙනවා. ඕන්න ඉතින් අද ප්ලෑන් එකක් නැති වුණත් අද දවසේ වැඩ ටික හරිම ලස්සනට කඩිමුඩියේ හරි කරගත්තා. ඕන්න ඉතින් අපිට යන්න බැරි වුණු ගමනත් අද අපි කොහොම හරි යන්න ඒකත් ලෑස්ති කරගත්තා. ඇත්තටම අද හවස් වෙනකොට නම් හරිම සතුටු දවසක් වුණා. ඔන්න ඉතින් අපිට මේ යන අතරමඟදී ඇලවල් වැව් බල යන්නත් පුළුවන් වුණා. ඇත්තටම මේ වෙලාවේ කරුවලත් වැටිගෙන ඉන්නේ හරිම ලස්සනට මේවා පෙනුණා. අපි දැන් ඉතින් කොහොම හරි මේ ගෙවල් තුනට ගිහිල්ලා ඉක්මනින්ම එන්න ඕනි. මොකද චූටි බබාට ක්ලාස් අරින්න කලින් 8:00 වෙනකොට අපි එන්න තමයි මේ යන්නේ. ඕගොල්ලන්ටත් ඉතින් ප්ලෑන් එකක් නැතුව මේ වගේ ගෙවෙන දවස් ඇති. කලබල නොවී හිමින් සීරුවේ එකින් එක වැඩ ටික කරගෙන යන්න. ඇත්තටම දවස් අවසාන වෙනකොට හරිම සතුටින් අපිට ඒ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම මේ ගෙවල් තුනට ගිහිල්ලා එනකම් ඕගොල්ලොත් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම මාත් එක්ක හිටියට බුදු සරණයි. එහෙනම් ගිහින් එන්නම්.